අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ වයසට වඩා තමන්ගේ සම වයසට යාම. ඒ වගේම කාන්තාවන්ට ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි සමේ පැහැපත් බව අඩු වීම, සම වියලිභාවය, එහෙමත් නැත්නම් තමන්ගේ දරු ප්‍රසූතියෙන් පස්සේ ඇතිවන පසු ප්‍රසව ලප කැලැල්. මේ වගේ දේවල් සිදුවීම බොහොම සාමාන්‍යයි. නමුත් අපේ තියෙන ජීවන රටාව එහෙමත් නැත්නම් මේ පරිසර සාධක නිසා මෙම ක්‍රියාවලිය හරිම ඉක්මන් වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් අකලට සිදුවෙමින් පවතිනවා මේ දවස්. ආයුර්වේදයට අනුව මේට මූලිකම හේතුව තමයි ශරීරය තුළ දෝෂ තත්වයන් සමතුලිත නොවීම සහ රස ධාතුව අඩුවීම. එහෙමත් නැත්නම් රස ධාතුවේ පෝෂණය අඩුවීම සහ සමේ ඉලාස්ටිසිටි එක එහෙමත් නැත්නම් සමේ ඇදෙන සුළුභාවය අඩුවීම. මේට ආයුර්වේදයේ සඳහන් වෙන පරිදි එහෙමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් කරන පරිදි කුමක් හෝ ආලේපනයක් එහෙමත් නැත්නම් ක්‍රීම් එකක් කිසි දෙයක් ආලේප කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෙයට ඔබට අවශ්‍ය වන්නේ සම අභ්‍යන්තරයෙන් සිදු කරන පෝෂණයක්. එවැනි තත්ත්ව සඳහා ඔබට ලබාගත හැකි හොඳම නිෂ්පාදනයක් තමයි දී ආයුර්වේද ස්කින් කෙයාර් ඔයිල් කියන්නේ. මෙම දී ආයුර්වේද ස්කින් කෙයාර් ඔයිල් එක අනිත් නිෂ්පාදන වලින් වෙනස් වන්නේ මෙහි ඇති ස්වභාවික අමුද්‍රව්‍ය ඔබේ සමේ ගැඹුරටම ගමන් කරලා ඔබේ සම නිරෝගීතාවයට පත් කිරීම. මෙහි අඩංගු මෙරිගෝල්ඩ් එහෙමත් නැත්නම් මෙහි ප්‍රධානම අමුද්‍රව්‍ය මෙරිගෝල්ඩ් මගින් සිදු කරනවා අපි හඳුන්වන දහස්පතිය මල් කියලා. මේ මගින් ඔබේ සම හොඳ පැහැපත් දීප්තිමත් සමක් බවට පත් කරනවා. සමේ කාන්තිය වැඩි කරනවා. ඒ වගේම සමේ අඳුරු පැහැල අප කැලල් තියනවා නම් ඒවා නැති කරනවා. ඒ වගේම මෙහි තවත් අඩංගුයි සිලෝන් සිනමන් එහෙමත් නැත්නම් කුරුඳු තෙල්. මෙමගින් ඔබේ සමේ පවතින අඳුරු ලප කැලැල් එහෙමත් නැත්නම් wrinkles වගේ ඇවිත් තියෙනවා නම් සියුම් රේඛා ඇවිත් තියෙනවා නම් ඒවා නැති කරන්න උපකාරී වෙනවා සිනමන් ඔයිල් එක. ඒ වගේම මෙහි ප්‍රධාන තෛලය විදිහට අපි භාවිතා කරලා තියෙන වර්ජින් කොකනට් ඔයිල්. ඒ මගින් ඔබේ සමට ගැඹුරු හයිඩ්‍රේෂන් එකක් එහෙමත් නැත්නම් ගැඹුරු පෝෂණයක් ලබා දෙනවා. ඒ මගින් ඔබේ සම වඩාත් නිරෝගී භාවයට පත් කරනවා. ඇත්තටම ස්කින් කෙයාර් කියලා කියන්නේ පිටතින් අපි මොනවාම හරි දෙයක් ආලේප කිරීම පමණක්ම නොවේ. අපි අපේ සම ඇතුළතට ලබා දෙන සත්කාරයක්. ඒ නිසා ඔබ තෝරා ගන්නා නිෂ්පාදනයේ අඩංගු දෑ ඔබ තෝරා ගන්නා නිෂ්පාදනයේ ප්‍රමිතිය ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි.